ECEDRයටම භාවිතා කර මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් හෝ ඉල්ලීමක් යොමු කරන ආකාරය. ඒ සඳහා පළමුව ඔබට පහසු භාෂාව තෝරාගන්න. ආරම්භ කිරීම සඳහා ලියාපදිංචි වන්න මත ක්ලික් කර ඔබගේ පරිශීලක නාමය, දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය, මුරපදය ඇතුළත් කර ලියාපදිංචි වන්න. පරිශීලක එකගතා ප්‍රකාශය තහවුරු කිරීමෙන් පසුව ඔබගේ දුරකථනයට ලැබෙන OTP අංකය තහවුරු කරන්න. සුබ පැතුම්! ඔබ සාර්ථකව ලියාපදිංචි වී ඇත. පුරණය වීම සඳහා ඔබගේ පරිශීලක නාමය හා මුරපදය ඇතුළත් කර පිවිසෙන්න. පැමිණිලි සහ ඉල්ලීම් වාර්තා කිරීම සඳහා පැමිණිල්ලක් හෝ ඉල්ලීමක් එකතු කරන්න මත ක්ලික් කරන්න. පැමිණිලි අංශය තෝරාගන්න. කැමරා අයිකනය මත ක්ලික් කර අවශ්‍ය ඡායාරූප, වීඩියෝ තෝරා උඩුගත කරන්න. ඉන්පසු GPS ස්ථානය මත ක්ලික් කරන්න. සිද්ධිය වූ ස්ථානය ඇතුළත් කරන්න. දිස්ත්‍රික්කය තෝරන්න. පැමිණිල්ලට අදාළ මාතෘකාව සහ විස්තරය ඇතුළත් කරන්න. දිනය සහ වේලාව තෝරාගන්න. පැමිණිල්ල යොමු කර ඔබට ලැබෙන යොමු අංකය සුරැකිව තබා ගන්න. ඉල්ලීම් එකතු කිරීම සඳහා මුල් තිරය වෙත යන්න. පැමිණිල්ලක් හෝ ඉල්ලීමක් එකතු කරන්න මත ක්ලික් කරන්න. ඉල්ලීම් අංශය තෝරාගන්න. ඉල්ලීමට අදාළ මාතෘකාව සහ විස්තරය ඇතුළත් කරන්න. ඉල්ලීමේ දිනය තෝරාගන්න. අවශ්‍ය ලේඛනවල ඡායාරූප ඇතුළත් කරන්න. ඉල්ලීම යොමු කර ඔබට ලැබෙන යොමු අංකය සුරැකිව තබා ගන්න. ඔබ ඇතුළත් කර පැමිණිල්ලේ හෝ ඉල්ලීමේ ප්‍රගතිය පරීක්ෂා කිරීම. මුල් තිරය වෙත යන්න. නවතම පැමිණිල්ල ඉල්ලීම වෙත යොමුවන්න. විස්තර මත ක්ලික් කරන්න. ඔබ ඇතුළත් කරන ලද පැමිණිල්ලේ හෝ ඉල්ලීමේ තත්කාලීන ප්‍රගතිය සවිස්තරාත්මක තොරතුරු සමග මෙහිදී දැකගත හැකිය. ඔබ විසින් මීට පෙර ඇතුළත් කරන ලද පැමිණිලි හා ඉල්ලීම් පරීක්ෂා කිරීම සඳහා පෙර පැමිණිලි අංශය තෝරාගන්න. ඔබ මීට පෙර ඉදිරිපත් කරන ලද සියලුම පැමිණිලි හා ඉල්ලීම් වත්මන් තත්ත්වය සමග දැකගත හැකිය. සැකසුම් අංශය තෝරා ගැනීම තුළින් ඔබට අවශ්‍ය ඕනෑම විටක භාෂාව වෙනස් කළ හැකිය. සැකසුම් අංශයේ සඳහන් උදව් මත ක්ලික් කිරීම තුළින් පැමිණිලි හා ඉල්ලීම් ඇතුළත් කිරීම පිළිබඳව කෙටි උපදෙස් මාලාවක් දැකගත හැකිය. එමෙන්ම ඒ සඳහා සැකසූ වීඩියෝවක් සමග සවිස්තරාත්මක උපදෙස් මාලාවක්ද මෙහි ඇතුළත් වේ. සැකසුම් අංශයේ ඇති ඉවත් වන්න මත ක්ලික් කිරීමෙන් ඔබට අවශ්‍ය ඕනෑම පිටකදී ඔබගේ ECEDR ගිණුමෙන් සාර්ථකව ඉවත් විය හැකිය. ECEDR යෙතුම සමග පැහැදිලි හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් සහතික කිරීමට ඔබේ දායකත්වය අප ගෞරවයෙන් අපේක්ෂා කරමු.